මං අද ඔයාලව හම්බෙන්න ආවේ අස්ටානා වල ඉඳන් අස්ටානා සිටි එකේ. ඉතින් අස්ටානා කියලා කියන්නේ මම මේ පොඩි විස්තරයක් කියන්න ඔයාලට ගමන පටන් ගන්න කලින්. අස්ටානා කියලා කියන්නේ කසකස්තාන් වල කැපිටල් සිටි එක. ඒ කියන්නේ අගනුවර. ඉතින් මේ අස්ටානා කියන්නේ කසකස්තාන් වල දෙවෙනියට ලොකුම සිටි එක. ඉතින් මේ සිටි එකට ඇත්තට මේ ලොකු ඉතිහාසයක් නෙවෙයි තියෙන්නේ අගනුවරක් විදියට. හේතුව මේක 1997 කාලේ වගේ තමයි මේක කසකස්තානයේ අගනුවර බවට පත් වෙන්නේ. ඉතින් ඊට කලින් ඇල්මාටි තමයි කසකස්තානයේ අගනුවර විදියට තිබිලා තියෙන්නේ. කොහොම හරි ගවර්න්මන්ට් චේන්ජ් එකකින් පස්සේ ඒ ප්‍රෙසිඩන්ට් ප්ලෑන් කරලා තියෙනවා කසකස්තානයේ අගනුවර විදිහට අස්ටානා සිටි එක පත් කරා. ඉතින් එහෙම කරාට පස්සේ මේගොල්ලෝ බ්‍රෑන්ඩ් නිව් සිටි එකක් හදලා තියෙනවා. ඒ කියන්නේ මේ පරණ සිටි එකක් නෙමෙයි අද පාවිච්චි කරන්න කැපිටල් සිටි එක විදියට මේගොල්ලෝ ෆුල් ප්ලෑන් කරලා මුළු සිටි එකම ප්ලෑන් කරලා හදපු සිටි එකක් තමයි මේ අස්ටානා සිටි එක. ඉතින් ඇල්මාටි වලට සාපේක්ෂව ගත්තාම මේක සම්පූර්ණ වෙනස්. ඒ කියන්නේ බිල්ඩින්ග්ස් එහෙම ගත්තාම නිකන් ක්‍රේසි. ඒ කියන්නේ වියර්ඩ් සිටි එකක් බැලුවම පේන්නේ. ඒ කියන්නේ සාමාන්‍ය බිල්ඩින්ග් නෙමෙයි තියෙන්නේ. ඒ කියන්නේ අමුතු ෂේප් වල අමුතු කලර්ස් රත්තරන් පාටද එක එක පාටින් අමුතු හැඩවලට තියෙන එහෙම බිල්ඩින්ග්ස් තියෙන සිටි එක. මාර විදිහට සල්ලි වියදම් කරලා ප්ලෑන් කරලා හදලා තියෙන එක. මේකේ කියනවා මේ ජපනීස් ආකිටෙක්චර් කෙනෙක්ලු මේ සිටි එකේ මාස්ටර් ප්ලෑන් එක හදලා තියෙනවා. ඉතින් කොහොම හරි මාර විදිහට මොඩර්න්. දැන් ඇල්මාටි ගත්තාම මම ඇල්මාටි වල දැන් සති ගාණක් හිටියා. ඇල්මාටි ගත්තාම ඇල්මාටි වල පරණ සෝවියට් කාලේ ඉඳන් යන්න එහෙම එන ඒ වගේ ඒ කියන්නේ ලොකු මොඩර්න් දෙයක් කියලා කියන්න දෙයක් නැහැ. ඉතින් අන්න එහෙම සිටි එකක් තමයි ඇල්මාටි කියන්නේ. මේක ගත්තාම මේක ටැක්සි එකේ යද්දි නිකන් මෙහෙම බල බල තමයි යන්න ඕනේ. මොකද ඒ තරම් බලන්න දේවල් තියෙනවා සිටි එක ඇතුලේ. ඒ කියන්නේ අමුතු දේවල්. දැන් හිතන්නකෝ අපි වෙනම් කොහේ හරි ලොකු රටක කැපිටල් සිටි එකකට ගියපුවාම ඒ හරි බිල්ඩින්ග්ස් තියෙනවා වටේ. හරි ඒක නෝමල් සිටි එකක්නේ. මේක එහෙම නෙවෙයි. මේක නිකන් යනකොට නිකන් ජීවිතේට දැකලා නැති විදිහේ අමුතු ෂේප් වල අයිටම්ස් තමයි තියෙන්නේ. ඉතින් ඒ වගේ ගොඩාක් ලොකු මුදලක් වියදම් කරලා ප්ලෑන් කරලා හදපු සිටි එකක්. ඉතින් මම කිව්වා වගේ සිටි එකෙන් එළියට යන්න හිතනවත් කලින් කාලයක් තිස්සේ සිටි එක ඇතුලේ බලන්න දේවල් තියෙනවා. අමුතු මම කියපු බිල්ඩින්ග්ස් පාර්ක්ස් මනම් අන්න ඒ වගේ දේවල් බලන්න තියෙනවා ඇති තරම්. ඉතින් අද මම පටන් ගන්න යන්නේ අස්ටානා සිටි එක වටේ ඒ ෆුල් ටුවර් එකක් දාන්න. ඉතින් එහෙනම් යන් මාත් එක්ක දැන් මම මුලින්ම ආවා අස්ටානා වල අද ඉරිදා දවසක්. මම මුලින්ම ගියා උදේ තියෙනවා කැතඩ්‍රල් එකක්. ඒ කියන්නේ රෂියන් චර්ච් එකක් වගේ එකක්. ඒකට ගියපුවාම මීටර් 300ක් විතර තියෙනවා පොලිම මිනිස්සු. ඊට පස්සේ මම එතනින් ආවා මෙතනට. මොකද ඒ වැඩේ හරියන්නේ නැහැ. ඒකට සතිය දවසක් යනවා කියලා හිතාගෙන ආවා. ඉතින් දැන් මම ඇවිල්ලා ඉන්න තැනට කියන්නේ නර්සෝ බුලවාඩ් කියලා. ඉතින් මෙතනත් සම්පූර්ණයෙන් ප්ලෑන් කරලා මෙහෙම එක ලයින් එකට බිල්ඩින්ග්ස් එක ස්ට්‍රක්චර්ස් හදපු ලස්සන තැනක්. ඉතින් මෙතන මුලින්ම තියෙනවා සිංගින් ෆවුන්ටන් කියලා මේ වතුර මල් අන්න එහෙම තියෙන අමුතු හරි අයිටම් එකක්. ඉතින් ඒක තියෙනවා. ඊට පස්සේ මගේ මේ පැත්තෙන් බැලුවාම ඔයාලට පේනවා රත්තරන් පාට මොනවද මන් දන්නේ බිල්ඩින් වගේක් තියෙනවා. මම ඒවට පස්සේ යන්නම් බලන්න. ඉතින් කොහොම හරි අර ඔයාලට පිටිපස්සෙන් පේනවද දන්නේ තියෙන අමුතු තවත් අයිටම් එකක් ගෝල් කලර් බෝලයක් තියෙනවා. ඕකට කියන්නේ බර්ඩ් රෙක් කියලා. ඕකේ උඩටත් යන්න පුළුවන්. ඉතින් ඕක උඩට ගියපුවාම මේ ලයින් එකේ බිල්ඩින්ග්ස් ඔක්කොගෙම view එකක් ලස්සන ගන්න පුළුවන්. ඉතින් මේ ඔක්කොම කරන්න පුළුවන්. ඉතින් කොහේ හරි කොහොමකින් පටන් ගමු. දැන් ඇවිල්ලා ඉන්නේ තන තමයි ඔතන. ඉතින් මේක එහා පැත්ත ගත්තොත් මෙන්න මේ පැත්ත. දැන් ඔයාලට අර ඈත පේන්නේ නිල් පාට වහලයක් තියෙන අමුතු නිකන් සුදු පාට බිල්ඩින් එකක්. ඒ තමයි ප්‍රෙසිඩන්ට්ස් පැලස්.
මේකේ ජනාධිපති මන්දිරය තමයි ඔය ඈත තියෙන්නේ. ඉතින් ඒකේ වැඩි දුරකට මිනිස්සුන්ට ඇක්සස් නැහැ යන්න. ළඟකට යන්න පුළුවන් මම දන්න තරමින් ඒකත් පෙන්නන්න. මම කොහොම හරි මෙතනින් තමයි මගේ අද දවස පටන් ගන්න යන්නේ. මේ තමයි සිංගින් ෆවුන්ටන්. රයිට් මේ ප්ලෑන් එක පොඩ්ඩක් වෙනස් කරා. මම හිතුවා කොනකින් පටන් ගන්නම් කියලා බලන එක. අර අතන තියෙනවා පොඩ්ඩක් ඉන්න අස්ටානා විසිට් කියලා. අන්න මෙතන ඉස්සරහා තියෙන අස්ටානා විසිට් කියලා පොඩි බෝඩ් එකක්. ඒකේ මම හිතන්නේ බලන්න ඕනේ තැන් ඔක්කොම ඒකේ ඇති කියලා හිතනවා. ගිහලා බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. රයිට් ඉතින් මෙතනට ආපු එක ඇත්තටම මාර මේ වටිනා දෙයක් වුණා. දැනගත්ත මොනවද මේ තියෙන්නේ කියලා. දැන් මම ඔයාලට කියන්නම්. දැන් ඔයාලට මම ඉස්සෙල්ලා කිව්වා රතන එහා පැත්තේ තියන්නේ ඒ තමයි ප්‍රෙසිඩන්ට්ස් පැලස් එක. මේ බිල්ඩින් එක මේ එහා පැත්තේ තියෙන අනිත් බිල්ඩින් එක මේ දෙකම ගවර්න්මන්ට් බිල්ඩින්ග්ස්. ඊට පස්සේ මේ ගෝල්ඩ් බිල්ඩින් එකයි මේ ගෝල්ඩ් බිල්ඩින් එකයි මේවා හවුස් ඔෆ් මිනිස්ට්‍රීස්. ඉතින් මිනිස්ට්‍රීස් බිල්ඩින්ග්ස්. ඊට පස්සේ මෙතන මේ බිල්ඩින් එකට එහා පැත්තේ තියෙනවා කියලා කියනවා සුප්‍රීම කෝට් එක. ඉතින් දැන් ඒක අපිට මෙතනට පේන්නේ නැහැ. උනට මෙතනින් එහා පැත්තවල තියෙන්නේ ඒක. ඉතින් අන්න ඒ වගේ වැදගත් විස්තර වගේක් තියෙනවා. දැන් මම මේ try කරන්නේ එහා පැත්තට යන්න බලන්න මේ මම හිතන්නේ යන්න පුළුවන් ඇති කියලා හිතනවා. එහෙනම් try එකක් දෙමු ප්‍රෙසිඩන්ට්ස් පැලස් එක පැත්තට පොඩි යෝක් එකක් දාන්න. මේකේ සාමාන්‍ය දුරකට යන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඉතින් යන්නේ මේකේ ගාඩ්ලා දෙන්නෙක් ඉන්නවා. අතන පල්ලෙහා ගාඩ්ලා දෙන්නෙක් ඉන්නවා ප්‍රෙසිඩන්ට් පැලස් එකට එන්ටර් වෙන තැන. ඉතින් මම ඒගොල්ලොන්ගේ සංඥා භාෂාවෙන් ඇහුවා යන්න පුළුවන්ද කියලා සංඥා භාෂාවෙන්. මේ ඊයේ ඊට පස්සේ ඕකේ කියලා කිව්වා. දාන පොඩි ඕකේ. මෙතන මේ ඕවර්පාස් එකක් හදලා තියෙන්නේ දැන්. මම කලින් හිටියේ පාරෙන් එහා පැත්තේ. දැන් පාරෙන් මෙහා පැත්තේ තමයි ප්‍රෙසිඩන්ට්ස් බිල්ඩින් එක තියෙන්නේ. House of Ministries, government buildings. ඉතින් ඔයාලට පේනවා මේ ඔක්කොම modern architecture මේ වගේ තියෙන්නේ. අලුතෙන්ම හදපු buildings. දැන් මේ මුළු බුලවාඩ් එකම මේ මුළු ඔක්කොම අලුතෙන් හදලා තියෙන්නේ. ඉතින් guys මට මේකේ මේ ඔයාලට කලින් කියන්න අමතක වෙච්ච දෙයක්. අස්ටාන කියලා කියන්නේ ලෝකේ මම දන්න විදිහට දෙවනියට වැඩිම සීතලක් තියෙන කැපිටල් සිටි එක අගනුවර. ඒ කියන්නේ ලෝකේ දෙවනියට වැඩිම සීතල අගනුවර තමයි අස්ටාන කියලා කියන්නේ. දැන් මම මේ ඇවිල්ලා ඉන්නේ ඕටම් එකේ. එතෙන් තව මාස කීපයකින් වින්ටර්. වින්ටර් වල ඇවරේජ් ටෙම්පරේචර් එක සෙල්සියස් -25යි 30යි අතර කියලා තමයි කියන්නේ. -25යි 30යි අතර ඩේලි ටෙම්පරේචර් එක මෙහෙ. ඉතින් දැන් ඔන්න මම වොක් එකේ ආවා මෙන්න මේ වගේ තැනකට. මගේ පිටිපස්සෙත් අර ගෝල්ඩ් බිල්ඩින් එකක් තියෙනවා. ඊට පස්සේ මේ පැත්තේ තව එකක් තියෙනවා. මේ පැත්තේ තමයි ප්‍රෙසිඩෙන්ෂල් පැලස් එක. Okay? No? Here. Okay, මෙතන ලිමිට් එක. ඉතින් මෙතනින් එහාට යන්න බෑ. අර තියෙන්නේ බර්ට්‍රෙක් මොනියුමන්ට් එක. ඉතින් ඒක තමයි මේ බොලවාඩ් එකේ එහා කොනට තියෙන්නේ. ඉතින් මම අර කිව්වා වගේ ෆුල් ප්ලෑන් එකකට තියෙන දැන් ඒක හරි සරල රේඛාවක තියෙන ප්‍රෙසිඩෙන්ෂල් පැලස් එක. ඊට පස්සේ එතනින් අහම මේ දෙක ඊට පස්සේ පාර ක්‍රොස් වෙනවා. පාරෙන් හැපිට පාක් එක. ඊට පස්සේ සිංගින් ෆවුන්ටන්ස් බර්ට්‍රෙක්. ඊට පස්සේ එතනින් එහා පැත්තේ මම ඔයාලට මෙතනට පෙන්නන නිසා ළඟට ගිහිල්ලා පෙන්නන්නම් තව බිල්ඩින් එකක් තියෙනවා. ඒක ඇතුලෙන් ගියපුවාම තියෙනවා තවත් අමුතු බිල්ඩින් එකක්. දැන් මගේ ඉස්සරහා දැන් ඔයාලට පේනවා ඔන්න ඔය බිල්ඩින් එක. දැන් ඕකට කියන්නේ බර්ට්‍රෙක් කියලා. බර්ට්‍රෙක් මොනියුමන්ට්.
ඉතින් ඕක බිල්ඩින් එකක්. ඕක උඩට යන්න පුළුවන්. ටිකට් එකක් අරගෙන ලිෆ්ට් එක යන්න ඕනේ. ඉතින් උඩ ඔය ලිෆ්ට් එක ඔය රත්තරන් පාට බෝලයක් තියෙන්නේ. අන්න ඒ බෝලේ ඇතුළට ගියපුවාම 360 degree view එකක් ගන්න පුළුවන් සිටි එකේ. හැබැයි ඉතින් මහා ලොකු උසක් නෑ. සාමාන්‍ය උසක්. ඉතින් දැන් තියෙන්නේ ඊළඟ අයිටම් එක ඒක. right මේ තමයි ට්‍රෙක් වල බේස් එක. බේස් එක වටේ ලස්සන ගාඩන් එකක් තියෙනවා. ගාඩන් එකෙන් ඇතුළට ආවම මෙන්න මේ වගේ ඕපන් ඒරියා එකක් තියෙනවා. මේ සිටි එකේ විශේෂ තමයි මේ එක විදිහක කියලා බිල්ඩින් එකක් නැහැ. එක විදිහ. අතන තියෙනවා බිත්තරයක් වගේ එකක්. අර අතන තියෙන එක මට දැක්කම නිකන් කොරියා ජපන් වගේ අන්න ඒ වගේ බිල්ඩින්ග්ස් මතක් වෙනවා අර අතන තියෙන එක. anyway let's go in. අතන තියෙන පොඩි souvenir shop එකක්. අතන තියෙනවා information center. Ticket prices 2000 tenge per person. ටිකට් ගත්තට පස්සේ මෙන්න ලිෆ්ට් එකේ යන්න පොලිම දෙනවා. Digo, para qué lo hacemos un coche si se puede andar, no? Sí. ඔන්න මම දැන් ආවා අර පල්ලෙහාන් පෙනිච්ච ගෝල්ඩන් බෝල් එක ඇතුළට. ඔන්න දැන් ඒක ඇතුළේ තමයි ඉන්නේ. ඒක ඇතුළේ ඉද්දී මෙන්න මේ විදිහට තමයි පල්ලෙහා පේන්නේ. දැන් එදා මම ගියේ අර එහා ඈතින් වල සුදු පාට මැදින් බිල්ඩින් එක පේන්නේ. ඒ තමයි ප්‍රෙසිඩෙන්ෂල් පැලස් එක. ඉතින් ඒ පැත්තට තමයි මම එදා ගියේ. ඊට පස්සේ එදා ගිහිල්ලා මම මෙතන හොඳට පේනවා මේ මෙන්න මේ මෙතන තියෙනවා කන්ස්ට්‍රක්ෂන් වර්ක් වගේ පේනවා. මෙන්න මේ හරිය. අන්න එතන තමයි සිංගින් ෆවුන්ටන් එක කලින් තිබ්බේ. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම හිස් කරලා මේ දවස්වල වැඩ නැහැ. එදා ඉදි තිබ්බා අද වෙනකොට නැහැ. ඉතින් දැන් බොලවාඩ් එකේ එහා පැත්තේ ඉඳන් ඇවිදගෙන එනකොට දැන් අර කොනේ ඉඳන් ඇවිදගෙන යනකොට දැන් ඊළඟට තියෙන ඇට්‍රැක්ෂන් එක තමයි වර්ල්ඩ් ට්‍රැක්. ඉතින් වටේටම ගිහිල්ලා බලමු එකේ වීව් එක. මේක තව උඩට යන්න පුළුවන් පඩිපෙළෙන් උඩට යන්න පුළුවන් තව ටිකක්. ඒකන ගෝල්ඩන් බෝල් එක ඇතුලේ උඩට පල්ලෙහාට යන්න පුළුවන්. ඊට පස්සේ මේ බුලවාඩ් එකේම අනිත් පැත්තට ගියපුවම මේ තියෙන්නේ කෙලින්ම අනිත් පැත්ත. දැන් අනිත් පැත්ත ගැන වැඩි විස්තර පස්සේ කතා කරමු. දැන් මම පොඩක් යනවා ආයේ උඩට. තවත් එක තට්ටුවක් තියෙනවා උඩට. මේක නෙමෙයි උඩ. මේක වලට අර ඈතින් මම හිතනවා පේනවා ඇති කියලා. පොඩි නිකන් කේතුවක් වගේ අයිටම් එකක්. ඒක නිකන් හරියට මේ කුණීලයක් අනිත් පැත්ත හරවලා ගහපු වගේ බිල්ඩින් එකක් තියෙනවා. ඒ තමයි Khan Shatir Entertainment Plaza එක. මේක නිකන් pretty much mall එකක්, shopping mall එකක්. ඒකට මම එක දවසක රැයට ගියා. ඊට මෙහා පැත්තේ තියෙනවා තවත් අමුතු බිල්ඩින් එකක්. ඒක ඇතුලෙන් තමයි යන්න තියෙන්නේ එහා පැත්තට ක්‍රොස් කරන්න. ඒක බිල්ඩින් එක බුලවාඩ් එක හරහා යන්නේ. අමුතුම අයිටම් එකක්. ඒකටත් අපි යන් ඇවිදගෙන මේ පාරවල් ක්‍රොස් කරගෙන යන්න දෙනවා කියන කලින්. right. දැන් යන්න පුළුවන් උඩටම. බලමු උඩ මොකද වෙන්නේ කියලා. මම හිතන්නේ උඩට යන්න පොලිමක් තියෙනවා. ඒ වැඩේ හරියන්නේ නැහැ. මාර පොලිමක් තියෙන්නේ මේ ෆොටෝ එකක් ගන්න
එහෙනම් ලොකු පොලිමක ඉන්නවනේ ෆොටෝ එකක් ගන්න. ඉතින් ආවා ආපහු. right මේක ඉතින් ඊට වඩා බලන්න දෙයක් නැහැ. ඉතින් ආපහු යනවා පල්ලෙහාට. මේක එහා පැත්තේ මේ සෙකන්ඩ් ලෙවල් එකේ තියෙනවා පල්ලෙහා මොකක්ද ඒකට කියන්නේ කැෆේ එක. වචන එන්නෙත් නෑ දැන්. මේ තියෙන කැෆේ එක මෙතන. Большая остановка. Hacemos una parada de 100 de segunda planta. ඉතින් කෙලින්ම සරල රේඛාවක හැමදේම තියෙනවා. පොඩි ඩීටුවර් එකක් පොඩි 35ක් ආවා. ආයෙ ආවා පොඩි ළඟ තියෙන shopping center එකකට මොන හරි බොන්න ගන්න. එහෙනම් මොකද මෙහෙ එහෙම බොන්න ගන්න කියලා කඩයක් නැහැ. ධර්ම සයිස් එකේ shopping mall එකක් මේකත් පාරයිනේ තියෙන. එළියෙන් හිතා ගන්න බෑ shopping mall එකක් කියලා ඇතුළට එනවා. right oh මම අපහු ආවා shopping center එකෙන් එළියට. දැන් walking again. එතන තියෙනවා තවත් අමුතු හැඩයක buildings වගේ මෙතන. මේ පැත්ත බලන්න මේ පැත්ත බැලුවාම තියෙනවා මෙන්න මෙහෙම බිල්ඩින් එකක්. මේක උඩින් යනවා කැලලක් එළියට කෙලින්ම. දැන් ඔයාලට ඉස්සරහා පේන්නේ තවත් මම අර කියපු බිල්ඩින් එක. ඒක මැදින් ජොයින් වෙලා ඒක ඇතුලෙන් තමයි අපිට බොලවාඩ් එක වැටලා තියෙන්නේ. ඒකෙන් එහා පැත්තේ තමයි තියෙන්නේ කාන් ෂටිර් එන්ටර්ටේන්මන්ට් ප්ලාසා එක. මේවා මාර ලොකුයි හදලා තියෙන සයිස් එක මේ බලන්න මේ මෙතනම රටේ ඉතින් ඉඩමදි කියලා නෙමෙයිනේ ඕනේ තරම් ඉඩ දෙනවා. ඉතින් හදලා තියෙනවා දරුණු සයිස් නිකාන් ඉඩ මිනිසුත් නැහැ. Bank of China අන්න දැන් අර පැත්තේ දැන් තමයි මම ඇවිදගෙන ආවේ ඈත කොන. දැන් ගයිස් මෙතන අමුතුම තැනක්. දැන් මෙහෙන්න මම ඇවිදන් ආවේ මෙතනින් මේ බොලවඩ එක යනවා පල්ලෙහාට. පල්ලෙහාට ගියපුවම මම හිතන්නේ මේ මෙතන පල්ලෙහා යට තියෙන shops. ඒ shops වල මේ අර ඉරෙලිය ඇතුළට එන්න හදපු පොඩි කවුලුවක් වෙන්ටිලේෂන් වගේ ඒවා මෙතන මේ විදිහට හදලා තියෙනවා. ඉතින් දැන් අර ඉස්සරහා තියෙන මම කියපු අමුතු අනිත් බිල්ඩින් එක. ඒ බිල්ඩින් එකේ දකුණු පැත්ත මේකේ පෙන්වන්නේ බැංක් එකක් කියලා. ඒක කියන්නේ හැලිට් බැංක්. මම මේ ෆෝන් එකේ බලලා තමයි ඒක හොයාගත්තේ. හැලික් බැංක් මෙතන කියලා තමයි මේකේ මේ පැත්ත පෙන්වන්නේ. මේ පැත්තේ මේකේ උඩ ගහලා තියෙනවා ඇල්ටින් බැංක් කියලා. ඊට පස්සේ මේක කමියුනල් කම්ප්ලෙක්ස් එකක් කියලා තමයි මැප් එකේ තියෙන්නේ. හරියටම භාගයක්. නූර්ලි දලා කොන්ඩොමිනියම් කම්ප්ලෙක්ස්. මේක මේ පැත්තේ වාගේ. ඉතින් ඔව් ඔන්න ඕක තමයි බිල්ඩින් එක. ගයිස් මෙතනත් තියෙනවා ලොකු වෝටර් ෆවුන්ටන් එකක් වගේ අයිටම් එකක්. හැබැයි ඒකත් එම්ටි. මම දන්නේ නැහැ මේකේ කතන්දරය මොකක්ද කියලා. මේක කන්ස්ට්‍රක්ෂන් වර්ක් එකක්ද එහෙම නැත්නම් වින්ටර් එකට රෙඩි වෙනවද? ඒක මම කියන්න හරියටම දන්නේ නැහැ අත්‍තරම. කොහොම හරි දැන් කිසිම තැනක පොකුණක වතුරක් නැත. අන්න තියෙනවා මම ඔයාලට කියපු අර අමුතුම බිල්ඩින් එක අනිත් එක. අන්න අරක. ඒක නිකන් හිතා ගන්න බෑ. අර නිකන් රෂියන් බිල්ඩින් එකක් වගේ රෂියන් මූවිස් වල තියෙන.
මේ තමයි ගයිස් අස්ථානවල තියෙන විවිධත්වය බිල්ඩින්ග්ස් වලම ආකිටෙක්චර්. මෙතන අතන හරි ලස්සනයි හදලා තියෙන විදිය. right ඔන්න මෙතනටම ආවා. දැන් බලමු අනිත් පැත්ත. ඔන්න අංශක 360ම. අර පැත්ත මහා ලස්සනයි දැන් මේ මොකද සන්සෙට් එක. ඉතින් ඒක නිසා අහස ඔක්කොම මේ කලර්ස් වෙනස් වෙලා මහා ලස්සනයි මේ පැත්ත. දැන් almost නාසර් බුලවාඩ් එක ඉවර වෙන්න තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒකේ අනිත් එන්ඩ් එකේ තමයි දැන් මම Welcome to Astana. මේ වෙලාවෙ ඉන්නේ ආන්ෂටි එන්ටර්ටේන්මන්ට් කම්ප්ලෙක්ස් එක ඇතුලේ. පල්ලෙහාට ආවම පල්ලෙහා තියෙනවා මුලින්ම කාර් පාක් එකක්. ඊට පස්සේ මේ හරිය තියෙනවා පොඩි shops වගේක්. ඔක්කොම branded shops තියෙන උඩ තට්ටුවේ. ඊට පස්සේ කෙලින්ම අනිත් පැත්තේ කොනේ තියෙනවා සුපර් මාකට් එක. මෙහෙ තියෙන මේන්ම සුපර් මාකට් එක. Magnum Super. මේකේ branches රටේ හැමතැනම තියෙනවා. දැන් කලින් මම අල්මාටි ඉද්දි අල්මාටි වලත් මේකම තමයි තියෙන්නේ. ඉතින් මේ තමයි global level එක. right මම ආපහු ආවා උඩ ෆ්ලෝර් එකට. මේ shopping center එකේ මේ මැද තියෙනවා අර මේ පොල්ලෙන් ගහනවා වගේ රයිඩ් එකක්. මෙන්න මේක. දැන් මේගොල්ලන්ගේ තියෙන ඔක්කොම branded shops ටික Tommy, Polo ඔකේ මේකේ තට්ටු තියෙනවා කයි දෙකයි තුනයි හතරයි යට තට්ටුවත් එක තට්ටු පහක් මම හිතන්න තියෙනවා. ඉතින් ඔක්කොම shops තමයි. එතනින් එහාට විශේෂ දෙයක් නෑ. එන්ටර්ටේන්මන්ට් සෙන්ටර් එක කියුවට මේ මේකේ උඩම තට්ටුවේ බීච් එකක් තියෙනවා. ඉතින් එක කාර්ස් වල ට්‍රේන් රයිඩ්ස් රටේ රට ජාති ඔක්කොම තියෙනවා. ඔක්කොම පොඩි අයට තමයි හදලා දෙන්නේ. මෙතනින් උඩ තව එකක් තියෙනවා. මම හිතන්නේ ඒක රෙස්ටොරන්ට්ස් තියෙන්නේ. අර උඩ තට්ටුව. මම දැක්ක එක වහලා තියෙනවා හැබැයි. මම හිතන්නේ මේ වෙලාවේ සියල්ල වසායත මම හිතන්නේ උඩ තට්ටුවේ. මොකද දැන් ගොඩක් හවස් වෙලා. හවස වැඩි දැන් අර 4 කිට්ටු. තලු තරකට. මේ තමයි අස්ථාන වල තියෙන සෙන්ට්‍රල් මාකට් එකක්.
අර ග්‍රීන් බසා වගේ ඇල්මාටි වල තිබ්බ. හැබැයි මේක ටිකක් ලොකු ඊට වඩා. ඉතින් ආව පොඩ්ඩක් shopping කරන්න සහ බලන්න. Kilo? 1 kilo? Yeah. Is it? No, I'll get this one. Yeah. Option. Yeah. උලඟ මෙහෙම කඩක් තියෙනවා. පරිප්පු අනම්මනම් අන්න බඩු තියෙනවා. මෙන්න දිග හාලක් හොයාගන්න වරු හිටියේ දවස් ගාණක්. මෙහි තියෙන හාල් ඔක්කොම අර ස්ටිකි රයිස් තියෙන්නේ. right. ඉතින් guys මම මේ මාකට් එන්න පොඩි හේතුවක් කියන්න. පොඩි දෙයක් මගේ එක්ස්පීරියන්ස් එකේ. දැන් එකක් තමයි අනිවාර්යෙන් බලලා එක්ස්පීරියන්ස් එක ගන්න. අනිත් එක තමයි ඇත්තටම shopping කරන්න. මොකද මෙහෙ මේ දෙයක් තමයි රෙස්ටෝරන්ට් එකකට ගිහිල්ලා කොච්චර කෑවත් මන් දන්නේ ගාන යනවා විතරයි බඩ පිරෙන්නේ නැහැ. දැන් ඊයේ රෑ උදාහරණයකට මම ඩිනර් වලට ගියා. රෙස්ටෝරන්ට් එකකට ගිහිල්ලා මම මගේ බිල් එක 12000 ගාණක් ටෙන්ගි. මම ඩිෂස් දෙකක් ගත්තා. ඩිෂස් දෙකයි ටී එකයි ටෙන්ගි 12000 ගාණක්. කොහොම හරි එතනින් ඇවිල්ලා එළියට ආපු ගමන් ආපහුම පාරායිනේ බඩ ඉරංගු තම්බල විකුණන එක කිරියා. වරගෙන් බඩ ඉරංගු අරගෙන ඒකත් කෑවා. කාලේ තව අයිස්ක්‍රීම් උත් කෑවා. ඉතින් අන්න ඒ වගේ. ඒ වුණාට දැන් මේ මාකට් එකට ඇවිල්ලා ටෙන්ගි 2000ක් දීලා බඩු ටිකක් ගත්තොත් දවස් දෙකක් විතර කන්න පුළුවන් බඩ පැලෙන්න. රෙස්ටෝරන්ට් වල කෑම ගොඩාක් එක්ස්පෙන්සිව්. ඉතින් රෙස්ටෝරන්ට් වලින් කන එක කරන්න හොඳයි. මේගොල්ලෝගේ කෑම try කරන්න අනිවාර්යෙන් රෙස්ටෝරන්ට් එකට යන්න ඕනේ. මොකද අපිට බෑ මේගොල්ලෝගේ කෑම හදන්න. ඒගොල්ලෝගේ කෑම හදන විදිහ අපි දන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒගොල්ලෝගේ කෑම try කරන්න රෙස්ටෝරන්ට් එකට අනිවාර්යෙන් යන්න ඕනේ. හැබැයි ඒ මිසක් අපි ගොඩ දවසක් මෙහි ඉන්නකොට දැන් මම සති ගානක් දැන් මෙහි කසකස්තාන්. ඉතින් එතකොට තමන් කෑම හදාගෙන කන එක තමයි හොඳ. ඒක ප්‍රයිස් එක විතරක්ම නෙමෙයි හිතේ හැටියට කන්න පුළුවන්. මම හිතන්නේ මම ගෙදර හදාගෙන සාමාන්‍යයෙන් ටෙන්ගි 2500කට 3000කට වගේ එක මීල් එකක් එච්චරක් වෙන්නේ නැහැ අතර. මොකද මම ලෑම්බ් එහෙම කිලෝ එකක් හදුවම මම මීල් දෙකක් තුනක් විතර කනවා. ඉතින් එතකොට ටෙන්ගි 1500කින් 2000කින් හදන මීල් එකක් මම ඒකම එළියෙන් කන්න ගියොත් එහෙම 15000ක් 20000ක් විතර යනවා. ඉතින් ඔන්නෝකයි තත්ත්වය. අනිත් එක මේ මාකට් එකේ තියෙන හොඳක් තමයි ඇල්මාටි එකට සාපේක්ෂව මේ හැම දෙයකම ප්‍රයිස් එක ගහලා තියෙනවා. ඉතින් එතකොට ඒගොල්ලන්ට අර හිතෙන ගණන් අපිට කියන්න බෑ. මොකද මම නෝටිස් කරපු දෙයක් අපි ටුවරිස්ට් කියලා දැනගෙන ගත්තාම සාමාන්‍ය ප්‍රයිස් එක වගේ 5 ගුණයක් 6 ගුණයක් ඒගොල්ලෝ අපිට ගණන් කියනවා. මෙතන තියෙන ලස්සන මේ හනි ෂොප් එක. Yeah, this one and that one. එක જાති වල පැණි වර්ග තියෙනවා. මේ කියන්නේ මලේ විදියට වෙනස් වෙනවා නේ. මේ මල අන්නේම පැණි ගන්න මලේ විදියට. බඩු ගත්තා ගොඩක්. පිටිපස්සේ තියෙන ඕක තමයි මාකට් එක. අතේ බෑක්පැක් එකේ තියෙන බඩු. දැන් ආව මේ මෙන්න මෙහෙම ඒගොල්ලෝගේ ෆාස්ට් ෆුඩ් තියෙන shops වගේක් තියෙනවා. ඒවා බලන්න. මේක තමයි සම්සා කියන්නේ. මේක පේස්ට්‍රි එකක් වගේ ඇතුලේ මස් තියෙනවා. එන ෆේමස්. රයිට් මම පොඩි කොටසක් වීඩියෝ එකට ඇඩ් කරනවා. මෙතනද මොකද මම මේ දවස්වල නැවතිලා ඉන්න තැන ඉඳන් ඔයාලට පෙන්වන්න තියෙන දෙයක්. දැන් මම ඉන්නේ මේ දවස්වල නැවතිලා ඉන්න තැන. ඉතින්
මෙතනට මට හොඳ view එකක් තියෙනවා සිටි එකේ පරණ සිටි එකයි අලුත් සිටි එකයි. ඉතින් මට ඒකට ඔයාලට මෙතනදී හොඳට පෙන්වන්න පුළුවන් මේ සිටි දෙක කොහොමද ෆෝම් වෙලා තියෙන්නේ කියලා. right. ඉතින් guys මෙතනින් ගත්තොත් දැන් මේ පල්ලෙහා ඔයාලට පේන්නේ ඉෂිම් river එක. ඉෂිම් කියන ගඟ. ඉතින් ඔය ගඟ මෙහෙම සිටි එක මැදින් ගලාගෙන යනවා. ඉතින් එහෙම ගත්තාම දැන් මෙතන අපිට පේන විදිහෙන් ගත්තොත් මේ වම් පැත්තේ ඔයාලට මේ පේන්නේ පරණ සිටි එක. ඉතින් අස්ථාන එහෙමත් නැත්නම් නුගුරු සුල්තාන් කියලා තමයි ඉස්සර මේ සිටි එකට නම හැදිලා තියෙන්නේ. ඉතින් ඔය තියෙන පරණ බිල්ඩින්ග්ස් පරණ සිටි එක. පරණ කිව්වට අවුරුදු මේ 100,000 ගණන් පරණ ඒවා නෙමෙයි. මේ ලොකු අතීතයක් නැති ඒත් පරණ සිටි එක තමයි මේ වම් පැත්තේ වලට පේන ඔය බිල්ඩින්ග්ස් බලුවම වලට පේනවා. ඒ වගේ අර කිසි මොඩර්න් ගතියක් එහෙම මුකුත් නැහැ. නිකන් සාමාන්‍ය බිල්ඩින්ග් සෙට් එකක් තමයි වම් පැත්තේ තියෙන්නේ. ඊට පස්සේ අපි යමු ගඟෙන් දකුණු පැත්තට. දකුණු පැත්තට ආවහම මෙතනින් පටන් ගත්තාම ඔයාලට පේනවා මේ ඔක්කොම මේ තමයි ප්ලෑන් කරලා හදපු සිටි එක. පාර්ක්ස්ද පාරවල් මේ හැමදේම ප්ලෑන් කරලා මේ පැත්ත හදලා තියෙන්නේ. ඉතින් මේ පැත්තේ තමයි අතරින් ගත්තොත් බර්ඩ් රෙක් එක අර හරිය තියෙනවා ප්‍රෙසිඩෙන්ෂල් පැලස් එක මිනිස්ට්‍රීස් ගවර්න්මන්ට් මිනිස්ට්‍රීස් තියෙන බිල්ඩින්ග්ස් එතන තියෙනවා. ඊට පස්සේ අතන තමයි එන්ටර්ටේන්මන්ට් සෙන්ටර් එක තියෙන්නේ. අන්න ඒ වගේ මේ පැත්ත තමයි සම්පූර්ණයෙන්ම ප්ලෑන් කරලා හදපු සිටි එක තියෙන්නේ. ඉතින් ඒක හරිය ලේසි. ගඟෙන් මෙහා පැත්තේ පරණ සිටි එක, ගඟෙන් එහා පැත්තේ අලුත් සිටි එක. ඉතින් ඔන්න ඔය විදිහට තමයි මේ ස්ථාන හැදෙන්නේ. ඉතින් මම ඔයාලට කලිනුත් කිව්වා වගේ මේ ටෙම්පරේචර්ස් මාර විදිහට ඩ්‍රොප් වෙනවා වින්ටර් එකේදී. ඉතින් මෙතන දෙයක් පෙන්වන්නම් මම මේ දැකපු දෙයක්. මේ බලන්න මේ වගේ ග්ලාස් උනත් මම මේක මෙතන විතරක් දැකපු දෙයක් නෙමෙයි. හිටපු හොටෙල්ස් වලද හැම තැනකම දැකපු දෙයක්. ඔක්කොම ඩබල් ග්ලාස් තියෙන්නේ. එළිය එකයි ඇතුළේ එකයි. මොකද දැන් මම -2-3 වගේ ගියපු දවස්වල හිටියා. ඒත් ඇතුළේ ග්ලාස් එක ඇල්ලුවාම ඇතුළේ ග්ලාස් එකේ ටෙම්පරේචර් එක නෝමල්. එළියේ ග්ලාස් එක අයිස් වගේ සීතලයි. අනට ඇතුළට ටෙම්පරේචර් චේන්ජ් එක වැඩි එන්නේ නැති වෙන්න ඒගොල්ලෝ ග්ලාස් එක උනත් ඩබල් ලේයර් හදන්නේ. මොකද ඒ තරම් සීතලකට -30 වගේ ටෙම්පරේචර් එකකට මෙහි උෂ්ණත්වය ඩ්‍රොප් වෙනවා. මම අද ආව තැනකට මම මේකට කලින් ආවා ඉරිද දවසක ලොකු සෙනඟක් හිටපු නිසා ආපහු හැරලා ගියා. මේකට කියන්නේ The Assumption Cathedral කියලා. මේක රෂියන් චර්ච් එකක්. පරණ මේ මාර ලස්සනට හදලා තියෙන ඒ කියන්නේ මාර ඩෙකොරේටිව් විදිහට හදලා තියෙන මේ පල්ලියක්. ඉතින් ඒක බලන්න ප්ලෑන් කරගෙන තමයි ආවේ. වැඩේ දෙන්නේ මොකක්වත් පේන්නේ නැහැ. දන්න යන්න පුළුවන්ද නැත්ද කොහොමද කියලා. ඉතින් දැන් මේ පොඩි වොක් එකක් දානවා එන්ට්‍රන්ස් එකට. මේක තමයි තැන Assumption Cathedral. ඉරිදා ආවම මෙතන හිටියා සෙනඟක් කෙලින්ම පාරටම. ඕලිමක්. ඊට පස්සේ දැකලා බය වෙච්ච පාර එහෙම හැරිලා ගියා. ආයෙ වැත්ත බලලා ආවේ නැහැ. අද ආවම එකෙක්වත් නැත. සිහි නැහැ. අද තමයි මේ සතියේ සීතලම දවස මේ. අද යනවා කියලා දෙනවා -1 හරි 2 හරි වගේ. ඉතින් මේ වෙනකොට සීතලයි. අද අවුව නැහැ. ගිය දවස් ටිකේම අවුව තිබ්බා. අද අවුවත් නැහැ. ඉතින් දැන් මම මේ චර්ච් එක ඇතුළට යන්නේ. එහෙනම් අපි ගිහලා බලමු. කොයි වගේද මේක ඇතුළට කියලා. ආකිටෙක්චර් එකක් මේක ඇතුලේ තියෙන පිස්සු හැදෙනවා. මේ ෆිනිෂින් එක මේ හැම දෙයකම මේක වහල උඩ ඉඳන් මේ
පස්සේ මේ තමයි මේන් හෝල් එක පැත්ත. ගොඩක් ලොකු නෑ හැබැයි හෙන උසයි. ඕක තමා චර්ච් එක ඇතුළ තත්ත්වය. රයිට් එහෙනම් අපි ගියා. රයිට් ඔච්චර තමා ඒක කතන්දරේ. එහෙනම් ඒකෙන් එළියට ආවා. මේ අද මාර සීතලයි. අද මේ වින්ඩි සීතලට වඩා මේ වින්ඩ් එක තියෙන මේ මාර විදියට උඩ බුලන් තියෙනවා. ඉතින් ඒක නිසා ඒවා යනවා නිකන් කන් අස්තරේම නිකන් කුන් ගාලා. දැන් යනවා එළියට ගිහලා එහෙනම් තවත් තැනක් වාගම බලන්න. රයිට් ඉතින් ආවා තැනකට මේ මෙතන ආවලට මේ පේන්නේ පිරමිඩ් ෂේප් එකක් බිල්ඩින් එකක්. මේකත් අමුතු බිල්ඩින් එකක් මේගොල්ලෝ හදපු. මේකට කියන්නේ Palace of Peace and Reconciliation කියලා. Unfortunately ඔක්තෝබර් 8 වෙනිදා වෙනකන් මේක close ලු. ඉතින් මේකට යන්න දෙන්නේ නැහැ බලන්න. ඉතින් මම ඔක්තෝබර් 8 වෙනිදා වෙනකන් මෙතන ඉන්න කන්නේ. ඒ නිසා මේක බලන්න වෙන්නේ නැත. පුළුවන් වුණොත් අපි උඩින් බලමු. ඉතින් මේ වෙනකොට කරන්න දෙයක් නැහැ. මම දැන් මේ failed attempt එකකින් පස්සේ ආපස්සට ඇවිදගෙන යනවා. එතන යද්දි දැන් මගේ මේ පාරේ වම් පැත්තේ තියෙන්නේ හස්රත් සුල්තාන් මොස්ක් එක පල්ලියක්. ඊට පස්සේ මගේ දකුණු පැත්තේ අර එතන ගස් වලට එහා පැත්තෙන් පේන්නේ කසක් ඊළායි මොනියුමන්ට් එක. ඒක ලොකු කණුවක් හදපු මේ මම අර කිව්වා වගේ මහා අමුතු නිර්මාණ තමයි තියෙන්නේ. අමුතු බිල්ඩින්ග්ස් අමුතු කණු ඒ වගේ අයිටම්ස් තමයි තියෙන්නේ. ඔයාලට මේ පාරෙන් එහා පැත්තේ පේන්නේ ඕක තමයි කසක් කෙරීමේ මොනියුමන්ට් එක කියලා කියන්නේ. ඊට පස්සේ අර තියෙන්නේ මොස්ක් එක. මේ තමයි Palace of Creativity. අතන තියෙනවා ඒගොල්ලන්ගේ National Museum එක. ඊට පස්සේ මේ පැත්තට ගත්තාම මේ පැත්තේ තමයි තියෙන්නේ Palace of Peace and Reconciliation. අර පිරමිඩ් එක. මේ තියෙන මම try කරන්නේ මොනියුමන්ට් එක පැත්තට walk එකක් දාන්න. මේකේ මේ පාර cross කර ගන්න තැනක් නැහැ. ඉතින් මේකේ තේරුම මේක තියෙන්නේ ඉන්ඩිපෙන්ඩන්ස් එකේ මැද තමයි මේ මොනියුමන්ට් එක හදලා තියෙන්නේ. ඉතින් මේකේ අර්ථය තමයි මේගොල්ලන්ගේ ඉන්ඩිපෙන්ඩන්ස් එක. නිදහස ලබා ගැනීම. 1991 නිදහස ලබා ගැනීම සමරන්න තමයි සනිටුවන්ටලන්ට තමයි මේ මොනියුමන්ට් එක මේගොල්ලෝ හදලා තියෙනවා කියලා කියන්නේ. මීටර 91ක් උසයිලු මේ කුරුණ. මෙහෙ හැමතැනම පාර පනින්න බෑ. දැන් මේ පේනවනේ අර පේන මානේ කිසිම තැනක පාර පනින්න තැනක් නැහැ. මෙන්න මෙතන තියෙනවා මං හිතන්නේ පාර පනින්න තැනක්. නෑ. ඒත් නෑ පාර පනින්න තැනක් නැත. මම දන්නේ කොහෙන්ද පාර පනින්න පුළුවන් කියලා. අර හරිය කෙලින්ම ඇඳලා තියෙනවා pedestrians walk කරන්න බෑයි කියලා. මම දන්නේ අතරම කොහෙන්ද එතකොට යන්නේ කියලා. right. මෙතනින් එහා පැත්තට ගිහිල්ලා එහා පැත්තෙන් මෙහෙට ගිහිල්ලා මෙහෙන් ආයි මෙහෙට එන්න ඕනේ. එහෙම තමයි යන්න තියෙන්නේ. එක පැත්තක් ගන්න. මේ තමයි ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වෙයාර් එක. වෙන්න දෙනවා කියපු බලන්න. ඒක හිතා ගන්න එක ට්‍රාන්ස්පේරන්ට් එකෙන් මෙහෙම බලනවා එහා පැත්තෙන් ආසත් පේනවා. ඒ වගේම ඩිස්ප්ලේ එක වැඩ කරනවා. පට්ට අයිටම් එකක් ඒක.
right guys ඉතින් මේකල ඉන්ඩිපෙන්ඩන්ස් ස්ක්වයර් එකට ආවම ඔයාලට මෙන්න මේ වගේ දේවල් ටිකක් තමයි බලා ගන්න පුළුවන්. මොස්ක් එක මේ පැත්තේ සසක්කලයි මොනියුමන්ට් එක ඊට පස්සේ මේ පැත්තේ තියෙනවා මම අර පෙන්නපු ස්ක්‍රීන් එක තියෙනවා මොකක්ද කියලා මට තේරෙන්නේ නැහැ. මොකක් කරේ අමුතු අයිටම් එක. ඉතින් ඒ වගේ තැනක්. ඉතින් මෙතනට යන්න තිබ්බනම් හොඳයි. උනාට ඔයාලට පේනවා වගේ මේ වෙලාවේ සිද්ධ වෙන්නේ මෙන්න මෙහෙම දෙයක්. ඒගොල්ලන්ගේ මොන හරි කන්ස්ට්‍රක්ෂන් වර්ක් වගේක් කරනවා. ඒ නිසා ඒක වහලා. දැන් මම යනවා මේගොල්ලන්ගේ නැෂනල් මියුසියම් එක බලන්න. ඕල්මෝස්ට් එන්ට්‍රන්ස් එකේ ඉන්නේ නැෂනල් මියුසියම් එකේ. මේකේ මේ ලස්සන ස්ටැචුව එකක් හදලා තියෙනවා. මම හිතන්නේ ඒගොල්ලන්ගේ අර පරණ දේවල් අතීතයේ මොනවද සිද්ධි මේවා කරන්න වෙන්න ඇති. අශ්වයන්ගේ පිටේ ඉන්න සෝල්ජර්ස්ලා වගේ දෙයක් තමයි මට පේන්නේ. ඉතින් මේක තමයි දරුණු සයිස් බිල්ඩිමක් නැෂනල් මියුසියම්. ස්ටෝන් ටූල්ස් මෙතන ගල් ආයුධ මේගොල්ලෝ පාවිච්චි කරලා තියෙන ස්ටෝන් බීටිං රිටර්ච් 1 million to 12,000 years ago. අවුරුදු මිලියනයයි 12,000යි අතර කාලයකදී පාවිච්චි කරලා තියෙනවා කියන්නේ. මෙතන තියෙනවා තව විශේෂ දේවල්. ගල් ආයුධ වලට අමතරව කෝප්ප වගේ දේවල්. නම්බර් 6 කියන්නේ නියෝලිතික් ටේබල් ආජන. ස්පියර් හෙඩ්ස් ඊතල වලට එහෙම පාවිච්චි කරලා තියෙන හෙඩ් එක අර තියෙන්නේ ගල් උල් කරලා ඒව තමයි පාවිච්චි කරලා තියෙන ඊතල වලට. ඊට පස්සේ හෙලි අනම්මනම් වලට පාවිච්චි කරපු ෂාප් පොයින්ටර්ස් අර තියෙනවා. මෙතන අශ්වයෙක්ගේ ඔළුවක අශ්වයෙක්ගේ හිස් කබලක්. මේක 4 to 3 millennium BC. බෝට් සෙටල්මන්ට් නෝට් කසස්ථාන. මේකේ මේ ඇටසැකිලි වල ඒගොල්ලෝ එක එක කාවින්ග්ස් කරලා තියෙනවා. ඔයගොල්ලන්ට පේනවද දන්නේ නැහැ. මේ මැග්නිෆයින් ග්ලාස් එකක් තියෙනවා. ඒකෙන් පෙන්නලා තියෙනවා. ඒක එක එක හැඩ ඒගොල්ලෝ කපලා තියෙනවා ඒ කාලේ අශ්වයන්ගේ ඇටසැකිලි වල. මේගොල්ලෝ මේ හදලා තියෙනවා ඒ කාලේ මේගොල්ලෝ ජීවත් වෙන්න ඇති කියලා හිතන විදිහට මේ ඒ ආකෘතියක් මෙන්න මෙහෙම මේ වගේ තමයි ඒගොල්ලෝ ජීවත් වෙලා තියෙන්නේ කියලා ඒගොල්ලෝ හදලා තියෙනවා. මේ තියෙන හරි ලස්සනට කියන්නේ pretty much tent එකක් වගේ එකක්. හැබැයි ඒක ඒගොල්ලෝ හදලා තියෙන්නේ මෙන්න මේ විදිහට. මේකේ තියෙනවා guys මේ barcode එක scan කරලා විස්තර ගන්න එකම කේස් එක. මගේ ෆෝන් එකේ බැටරි almost dead 9% තියෙන්නේ. ඉතින් මම මේ වෙලාවේ පාවිච්චි කරන්න යන්නේ නැහැ. මොකද්ද බලන්න මේක. weapon elements. ඉතින් ඔක්කොම weapons. කියන්නේ මේගොල්ලොන්ගේ මේ අතීතයේ ඉඳන් මේගොල්ලොන්ගේ විශේෂම ප්‍රධානම දේ වෙලා තියෙන මේගොල්ලෝ අශ්වය මත තමයි හැමදේම. අශ්වය බ්‍රීඩ් කරලා ප්‍රවාහනය කෑම බීම ඒ හැමදේම අශ්වයන්ගේ මත තමයි අපිලා තියෙන වැඩි හරියක්. දැන් මෙතන තියෙන මේ සටන් වලට ගත්ත පොරවල් වල උඩ කෑල්ල. ඉතින් හොඳ තාක්ෂණයක් ඒගොල්ලන්ටත් තිබිලා තියෙනවා ඒ කාලේ. මේක ගොඩාක් ලොකු තැනක්. ඒක නිසා මම පුළුවන් ඉක්මනට පෙන්නගෙන යනවා ගොඩක් වෙලා ගන්න නැතුව. මොකද මේක මහා පරිමාණ මියුසියම් එකක්. දැන් මේ වර මේකේ මේ හරිය තියෙනවා ගල් ලී වලින් හදපු දේවල්. අර එහා පැත්තට යනකොට යකඩ වලින් හදලා තියෙන්නේ. මේ බ්‍රෝන්ස් වලින් හදලා තියෙන්නේ. number 4 tool for melting. අර තියෙන යකඩ උණු කරන්න පාවිච්චි කරලා තියෙන උපකරණයක්. යකඩ වලින් බඩු හදන්න ඒ කාලේ තමයි මේකට පටන් අරගෙන තියන්නේ.
යකඩ උණු කරලා පඩු හදන්න තාක්ෂණය ඒගොල්ලෝ ළඟ තිබිලා තියෙනවා ඒ කාලේ වෙනකොට. මේ ඔක්කොම කැණීම් වලින් හොයාගත්ත දේවල්. මේ ඔක්කොම අශ්වයන් උට පාවිච්චි කරපු දේව අශ්වයන්ව කන්ට්‍රෝල් කරන්න. මෙතන වලට පේන්නේ මේ කසකස්ථාන් වල මැප් එක. ඉතින් මේ ඉස්සර ඩයිනෝසරස් යුගයේ වගේ සත්තු එක සත්තු හිටපු පැති තමයි මේ මැප් එකේ මාර්ක් කරලා තියෙන්නේ. ඒ පැතිවල මොන මොන જાති වගේ සත්තුද හිටියේ කියලා. ඉතින් මෙතන සම්පූර්ණ විස්තරයක් තියෙනවා ඒ ගැන. ඒ වගේ මෙතන තියෙනවා අතුලේ ස්කෙලිටන්ස්. හැබැයි ෆොටෝස් ගන්න මුකුත් කරන්න එපා කියලා තමයි තියෙන්නේ. බලමු මොනවද කරන්න පුළුවන් කියලා අතුලට ගිහිල්ලා. මෙතන මැමන්තස් බර්නට් මැමත් කෙනෙක් නේද ඒ කියන්නේ. මෙගාලෝසරස් ගිගාන්ටස් මොකක්ද මන් දන්නේ නැහැ. large horn reindeer. මේ ඉන්නේ reindeer කෙනෙක්. ඉන්ට්‍රියයි කියලා කියන මේ જાති reindeer කෙනෙක්ලා ඉඳලා තියෙනවා. මෙන්න ජුරාසික් යුගයට දැන් එනවා ටික ටික. මේ ජයන්ට් රයිනෝසිරස් කෙනෙක්. ඒ කාලේ ඉඳලා තියෙන රයිනෝසිරස් කෙනෙක්ගේ සයිස් එක මේ තියෙන්නේ. දැන් කාලේ ඉන්න අලියෙක්ට සමාන කරපුවාම මෙයා මෙච්චර සයිස් එකකින් ලොකුයිලු. මේ තියෙන මෙන්න මෙයා තමයි ජයන්ට් රයිනෝසිරස්. ඔයාගේ පිටිපස්සේ බෑග්ග්‍රවුන්ඩ් එකේ ඉන්නේ ඒ රයිනෝසිරස්. මේ තමයි සයිස් එක හිතාගන්න. Tyrannosaurus osborne. Again, Tyrannosaurus rex. Again, මෙහෙ මුහුදක් නැති වුණාට දැන් ඒ කාලේ මුහුද තිබිලා තියෙනවා. මොකද ෂාක් ලගේ දත් මේ තියෙන්නේ. හතර කියන්නේ මෙතන ෂාක් ස්කෙලිටන් එකක්. ඇටසකිල්ලක ඉතුරු වෙලා තියෙන කෑලි වර්ගයක්. නම්බර් 3 කියලා කියන්නේ ancient shark teeth. Fall of Uluk Ulus. ඒකේ ඉතිහාසය හරි අමාරු එකක් කියලා ඉවර කරන්න. පුදුම විස්තර ගොඩක් තියෙනවා. Yet මේ තමයි nomadic culture එකේ තියෙන ප්‍රධානම දෙයක්. මොකද මේගොල්ලෝ තනින් තනට ගියපු නිසා මේගොල්ලෝ ජීවත් වෙලා තියෙන්නේ මෙන්න මේ යර්ට්ස් වල. මොකද ඒවා හරි ලේසි අටවගෙන ටික කාලයක් ඉන්නවා. ඊට පස්සේ යන තරපයදී අපෝ අරන් යනවා. ඉතින් මෙතන තියෙන ගොඩක් nomadic culture එකට අදාළ දේවල්. එතන අශ්වයන්ගේ පාවිච්චි කරපු දේවල්, සැඩල් එක, අශ්වයාගේ මූණට දාන දේවල්, පටි leather boots, leather වලින් හදපු. අනිත් ප්‍රධානම දෙයක් තමයි මේ nomads ලගේ උකුස්සා. මොකද hunting වලට පාවිච්චි කරන ප්‍රධානම දෙයක් තමයි ඒ උකුස්සා. මේ තියෙන උකුස්සව හැන්ඩල් කරන glove එක අතට දාගන්න. අර තියෙන උකුස්සගේ මූණ වහන මෙන්න මේ විදිහට උකුස්සගේ මූණ වහනවා. එතකොට උකුස්සව කන්ට්‍රෝල් කරන්න ලේසි. ඔයාලට පේන්නේ නැහනේ. මේ තියෙන්නේ මේ ගෑනු ළමෙක්ගේ කොස්ටියුම් එකක්. දැන් අර අතන තිබ්බේ ගෑනු ළමෙක්ගේ කොස්ටියුම් එක. මෙතන තියෙන්නේ මැරිඩ් වුමන් කෙනෙක්. ඒ කියන්නේ කසාද බැඳපු ගෑනු කෙනෙක්ගේ කොස්ටියුම් එක වෙනස්. ඒ කියන්නේ නොබැඳපු ගෑනු ළමෙක්ගේ කොස්ටියුම් එකයි කසාද බැඳපු කෙනෙක්ගේ කොස්ටියුම් එකයි දෙකක්.
costume of Fatima. Sangir Khan's spouse. Sangir Khan के बिरिंद के costume में තියන්නේ බ්‍රයිඩ්ස් වෙඩින් කොස්ටියම් කියන්නේ වෙඩින් එක දවසේ මනාලි අඳින කොස්ටියම් එක මේ ඔය දැන් මම තව හෝල් එකකට ආව දැන් මේකේ තියෙනවා මෑත කාලේ මම හිතන්නේ මේ ඉන්නේ කසකස්ථානයේ මේ ජනාධිපති දැන් ඉන්න එක්කෙනා ඉතින් මේකේ තියෙන්නේ මේ මෑත කාලේ දේවල් මම මේකේ ඒව වැඩි බලන්න යන්නේ නැහැ මේක ඉවරයක් නැහැ ගයිස් මේක පුදුම ලොකුයි මෙතන තියෙනවා රොකට් එකක් මම හිතන්නේ මේක රොකට් එහෙමත් යවලා තියෙන ලයින් එකක් තියෙන්නේ අදින්නේ හරි මේ ඉස්සරහා තියෙන එන්ට්‍රන්ස් එක මම මෙතනින් තමයි ඇතුළට ආවේ මේ තියෙන මංගලුන්ගේ රොකට් හිස්ටරි එක Proton M the first launch of Proton M 2001 අප්‍රේල් 7 වෙනිදා ලියවලා දෙන්නේ තියන එකේ අනුරුවක් right දැන් announcement එකක් ආවා මේ සිම් එක වහනවා කියලා ඉතින් මට වීඩියෝ එක මෙතනින් නතර කරන්න වෙනවා ඒ නිසා guys මම අද ඔයාලා හම්බෙන්නේ තවත් අලුත් තැනක ඉඳන් අද මම ආවා අස්ථානවල ග්‍රෑන්ඩ් මොස්ක් එක බලන්න මගේ මේ පැත්තෙන් තියෙන මොස්ක් එක මේක විශේෂත්වය තමයි මධ්‍ය ආසියාවේ ලොකුම පල්ලිය තමයි මේ සෙන්ට්‍රල් ඒෂියාවල ලොකුම මොස්ක් එක කියන්නේ මුස්ලිම් පල්ලිය දැවන්තයි මම දන්නේ මම හිතන්නේ වටේට කිලෝමීටර් මේක වටේ යන්න කිව්ව කිලෝමීටර් 2-3ක්වත් ඇති මට මේ තාම එන්ට්‍රන්ස් එක හොයාගන්න බැරුව ඉන්නේ සවුත් එන්ට්‍රන්ස් එක වසා ඇත වගේ කමන්න උඩට ගිහිල්ලා එතනින් එහාට බලමු දැවන්තයි කියන්නේ හිතා ගන්න බෑ සයිස් එක ඉතින් ගයිස් මේක මේ සෙන්ට්‍රල් ඒෂියාවල ලොකුම මොස්ක් එක වගේම ලෝකේ තියෙන ලොකුම මොස්ක් වලින් එකක් කියලා තමයි කියන්නේ මේක මැද තියෙන අර ඩෝම් එක අර නිකන් මොකක්ද ඒක කියන්නේ ඩෝම් එකට සිංහලෙන් කියනවා නම මට හරියට මතක නැහැ අර වහල උඩ තියෙන පුනීලයක් වගේ එකක් අන්න ඒ අයිටම් එක මීටර 83යි ගණක් උසයිලු මේකේ මිනිස්සු 2,35,000ක් විතර ඇතුලේ ඉන්න පුළුවන් වගේ කැපැසිටි එකක් තියෙනවා කියලා කියනවා 2022 ලු මේක හදලා තියෙන්නේ හදලා ඉවර කරලා තියෙන්නේ මේ වටේ තියෙනවා මෙන්න එහෙම කණු 4ක් මේ මෙතන එකයි ඔය ඒ කණු මීටර 130ක් උසයි කියලා තියෙනවා ඉතින් ගොඩක් දේවල් තියෙනවා මේක තියෙනවා විශේෂ දෙයක් මෙන්න මේ දොරවල් මේවා ලෝකේ තියෙන උසම ලී දොරවල් වලින් එකක්ලු මේ තියෙන්නේ මේවා 12.4 meters උසයි කියලා තියෙනවා මේ දොරවල් ඒ වගේම දොරක් ටොන් එකමාරක් බරයිලු පතු වලවලා මෙහෙම තියෙන ටැක්ස් තියෙනවා මේක ඇතුලේ ගොඩක් දේවල් තියෙනවා වෙඩින් හෝල් එකක් තියෙනවා ෆියුනරල් හෝල්ස් මියුසියම් එකක් තියෙනවා ප්‍රේයර්ස් රූම් එක වෙනම තියෙනවා ඊට පස්සේ කැෆේ එකක් තියෙනවා ඒ වගේ ගොඩක් දේවල් තියෙනවා මක මොකක්ද ෂොප් එකක් ෂොප්ස් වගේ මේවා මෙතන තියෙනවා කැෆේ එකක් අතන එහා පැත්තේ තියෙනවා මම හිතන්නේ සුවෙනියර් ෂොප් එකක් හැමතැනම තියෙනවා ගහලා යන්න ඕනේ කොහෙටද එක තැන් වල නම් ඒ හැමදේම ගහලා තියෙන එක නිසා පැටලෙන්නේ නැහැ එකම දේ සයිස් එකෙන් ලොකු වැඩි සම්පූර්ණ ෆ්ලෝර් එකම කාපට් කරලා තියෙන මම හිතන්නේ මිනිස්සුන්ට ඉඳ ගන්න පුළුවන් වෙන්න පොළවේ මගහේ වැට්ටේ
මේක තමයි මම හිතන්නේ මම අර කියපු ඩෝම් එක. මේක තමයි මීටර් 83ක් උසයි කියලා තිබ්බා මේ ඩෝම් එකේ මුදුනට. Wow. කියලා තිබ අනිද්දයක් තමයි මේක මේ වීදුරු ඔක්කොම හෑන්ඩ් මේඩ් කියලා තිබ්බා මේ හදලා තියෙන දේවල්. අද තියෙනවා මොකක් හරි ඕපන් ඒරියා එකක්. මේකට යන්න බෑ දොරවල් ඔක්කොම වහලා තියෙන්නේ. ඉතින් මෙහෙම තමයි බලන්න පුළුවන්. වටේම ඇවිද්දා. දැන් මේ එකන්නේ මේ එන්ට්‍රන්ස් එකෙන් ආව මෙහෙම වරවුම ගිහිල්ලා දැන් ආපහු ඇවිල්ලා තින්නේ දැන් මෙතන එහා පැත්තේ එන්ට්‍රන්ස් එකයි එක්සිට් එකයි තියෙන්නේ මේන් එක. ඉතින් මම හිතන්නේ මේන් එක උත්තරයි තියෙන්නේ. මේකේ කියනවා එක අර එළිය තියෙන එක කණු උඩට මිනිසුන්ට යන්න පුළුවන් ලිෆ්ට් එකේ. එතන තියෙන අපිට විස්තරයක් මේ ඔබ්සර්වේෂන් ටෙරස්. මං හිතන්නේ මෙන්න මේකට තමයි අර වටේ තියෙන කණු හතරෙන් එකක් පබ්ලික් වලට ඕපන් කරලා තියෙනවා කියලා තිබ්බා. ඉතින් ඒකේ ලිෆ්ට් එකේ ගිහිල්ලා බලන්න පුළුවන් කියලා තිබ්බා. ගයිස් වෙන මොකුත් නැහැ. දොරේ සයිස් එක බලන්න. දොර තමයි පිස්සු හැදෙන්නේ. මේකේ අනිත් විශේෂත්වය මේ දොරවල් හදලා තියෙනවා කියන්නේ ඇෆ්‍රිකාවල විතරක් වැවෙන ගස් ජාතියක ලී වලින්ලු. පුදුම නිර්මාණයක්. ආයෙ වෙන කියන්න වචනයක් නැහැ. ඉතින් මාර එෆර්ට් එකක් කරගෙන හදපු පට්ට දෙයක්. මේන් එන්ට්‍රන්ස් එකෙන් එළියට ඇවිල්ලා ඉන්නවා. මෙතන ඉස්සරහා තියෙනවා මරු වෝටර් ෆවුන්ටන්ස් වගේක් එහෙම හදලා ඈත බිල්ඩිං වලට යනකම්ම මේක මේ මොස්ක් එකේ පාර්ට් එකක්. මේ පැත්තත් එහෙම මේ පැත්තේ මම දන්නේ මොකද්ද කියලා තියෙන්නේ. ග්‍රෑන්ඩ් මොස්ක් ඔෆ් අස්ටානා වල උත්තර තමයි. ඔය ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ දැන් මම මේ එළියේ ඉන්නේ. මගේ පිටිපස්සේ මොස්ක් එක තියෙන්නේ. කෙලිම මේ පැත්ත හරනාම ඔයාලට පේනවද දන්නේ අර පිටිපස්සේ තියෙනවා බෝලයක් වගේ එකක්. ඕක තමයි නූර් අලේම් මියසියම් එක කියලා කියන්නේ. ඒක අර ෆියුචර් එනර්ජි ගැන ෆෝකස් වෙච්ච මියසියම් එකක්. ඒක තට්ටු 8ක් තියෙනවා කියලා කියනවා. සෝලර් පවර්, වින්ඩ් පවර්, ස්පේස් පවර් ඔය වගේ එක පවර් සෝසස් ගැන ඒ වගේ දේවල් පෙන්වන මොකක් හරි මියසියම් එකක්. ඉතින් ෂුවර් නෑ මට ඒකට යයිද නැද්ද කියලා. ගියොත් මම පෙන්වන්නම්. එහෙම නැත්නම් මට ඔයගොල්ලන්ට බිල්ඩින් එක තමයි පෙන්වන්න ඕනේ කම තිබ්බේ. මේක මෙන්න මේක තමයි මෙතන තියෙන්නේ කියලා. ඉතින් ගයිස් සමහර විට අස්ටානාවල වීඩියෝ එක මෙච්චරක් වෙන්න පුළුවන්. මම තව දවස් දෙකක් අස්ටානා ඉන්නවා. මට ෂුවර් නෑ එහෙම විශේෂ දෙයකට ඇයිද කියලා. ගොඩක් විට මම සිටි එකේ අර මේ පොඩ ඉරෝන්දයක් ගහලා එහෙම ඉන්න තත්ත්වයක් තමයි දැනට තියෙන්නේ. ඉතින් කොහේ හරි විශේෂ තැනකට ගියොත් අනිවාර්යෙන් ඒක මම පෙන්නන්නම්. එහෙම නැත්තම් අපි ඊළඟ තැනකින් ආයෙ හම්බෙමු. මොකද දැන් මම දවස් දෙකකට පස්සේ ආයෙ ට්‍රේන් එකක් බුක් කරලා තියෙනවා ඇල්මාටි වලට යන්න. ඇල්මාටි වලට ගිහිල්ලා ඊට පස්සේ මම ඇල්මාටි වලින් යනවා තවත් රටකට. ඒවා පස්සේ වෙන වීඩියෝ එකකින් බලන්න මොකක්ද රට කොහෙද යන්නේ අනම් මනම් ඒ කතාව. ස්ටානාවල කතන්දරේ සමහට මෙතනින් ඉවරන්න පුළුවන්. මම පොඩි සිටි එකේ පොඩි වොක්ස් වගේක් ගියොත් මම ඇඩ් කරන්න.
ඉතින් ඕක තමා දත්තේ. ඉතින් අෂ්ටානා කියන්නේ ඇල්මාටිත් එක්ක ගත්තහම සම්පූර්ණයෙන්ම වෙනස්. ඒක අර පිහිටපු පරිසරයේ ඉඳන් හැමදේම වෙනස්. ඇල්මාටි කියලා කියන්නේ හරි ලස්සන. ඒ කියන්නේ කඳු වලින් වට වෙච්ච ග්‍රීන් සිටි එකක් pretty much. ඉතින් මේක ගත්තහම මේක ග්‍රීන් කිසිම දෙයක් නැහැ. මේකේ කොච්චර උස්සලා බැලුවත් වට පිටාවේ කන්දක් මුකුත් ගහක් මුකුත් පේන්න නැහැ. තනිකර ප්ලේන් එක අර ස්ටෙප්ස් කියලා කියන්නේ මේ බිම් වලට. ඉතින් තනිකර පේන මානේ ෆ්ලැට් වගේ තියෙන්නේ. ඉතින් ඒ අරන්ඩ එහෙම ගස් අනම් මුකුත් ග්‍රීන් කිසිම දෙයක් නැහැ. හැබැයි සිටිය එක ඇතුළ ඇල්මාටි වලට වඩා ලස්සන ගතියක් තියෙනවා. ඒක අර මේගොල්ලෝ හදපු ලස්සනක් තියෙන්නේ. ඇල්මාටි වල තියෙන නිකන් අර නැචරල් කොහෙන් බැලුවත් අර පැත්තෙන් බැලුවත් ලස්සනට ස්නෝවි මවුන්ටන්ස් ද ඒ රේන්ජස් පේනවා. සිටි එකේ ඉඳන් විනාඩි 30ක දුරෙන් ගියොත් කෙලින්ම ග්ලැසියර්ස් වල නතර වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ වගේ තත්ත්වයක් තමයි එහෙ තියෙන්නේ. මෙහෙ කතන්දරේ සම්පූර්ණ වෙනස්. දැන් මෙහෙ ඇස්ටානා වලට ආවොත් ඇස්ටානා වල ඉඳන් පැය 3ක 4ක වගේ ඩ්‍රයිව් එකක් කරොත් මට මතක හැටියට තියෙනවා නැෂනල් පාක්ස්. ඉතින් ඒ නැෂනල් පාක්ස් වල තියෙනවා දේවල් බලන්න මම ඒවට ඉතින් යන්න නම් ආයි කාස් බුක් කරලා ටිකක් කරදර වැඩක්. ඉතින් කාස් බුක් කරලා ඒ එක නැෂනල් පාක් එකට දෙකට යන එක තේරුම් නැති නිසා මම ඒක පොඩ්ඩක් අත්හැරලා දැම්මා. ඉතින් ඕක තමයි කතන්දරේ. අස්ටානා වලට කවුරු හරි එන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔය මම පෙන්නපු දේවල් ටික කරනවා. තා පොඩි දෙවල් වගේක් තියෙනවා. ඉතින් සිටි එකේ බලන කෙනෙක්ට කැමති කෙනෙක්ට ඒ අරෙන්ඩ ඉතින් අස්ටානා වලින් එළියට යන්න ඕනේ දෙයක් බලනවා නම් ඕක තමා තත්ත්වය. එහෙනම් පස්සේ යම්බුනේ